මහා නායක හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මීට වර්ෂයකට පෙර මියගිය සිරිමා හක්මන කොඩිදුවක්කු මෑණියන්ට හා මීට වසර දෙකකට පෙර මියගිය එම්.ජී. චන්ද්‍රරත්න පියාණන්ට පින් පිණිස එවැගේම පවුලේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස මියගිය පී.එල්. පීටර් පන්නිල පියතුමා හා මියගිය චන්ද්‍රා පන්නිල මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් පිණිස මියගිය ග්‍රාම නිලධාරී පී.ජී. චන්ද්‍රසෝම මහතාට පින් අනුමෝදන් කරන්ට රුවිනි සුලෝචනා චන්ද්‍රරත්න මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්ට උදව් උපකාර කළ සියලු දෙනාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන්ට දේශනාව සිද්ධ කරන මාහට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන්ට මාස 6කට පමණ එහාදී මියගිය රශ්මි කොඩිතුවක්කු නැගණියට පින් අනුමෝදන් කරන්ට කියන මේ උත්තරීතර අරමුණු හිතේ තන්පත් කරගෙන තමයි මේ විදිහේ පින්කමක් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමට මේ ජීවමාන මගේ තථාගත බුදුහාමුදුරුවෝ අසල වැඩ ඉන්න පින්වත් සියලු දෙනාම කල්පනා කර ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි අපි කොච්චරනම් මේ සංසාරේ පින් කරලා ඇද්ද? කොච්චරනම් මේ සංසාරේ ධම් දීලා ඇද්ද? කොච්චරනම් මේ සංසාරේ බණ අහලා ඇද්ද? මගේ තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට ආනන්දමේ මහා පෘථුවියට නියපොත්ත ගහලා නියපොත්තට වැලි ටිකක් ගත්තාම නියපොත්ත අග රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහෝම පොඩි ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ පින්වත්නි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක කොච්චර අමාරුද කොච්චර දුෂ්කරද කියන එක තථාගත බුදුහාමුදුරුවෝ මැනවින් පෙන්වලා දුන්න දේශනාව තුල උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට නැවත දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි කියන අරුමය නම් ක්ෂණ සම්පත්තිය පිහිටන එක අරුමේ නම් මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍ය ආත්ම භාවය ලබන එක. පින්තුනි අපි හරි වාසනාවන්තයි, අපි හරි වාග්යවන්තයි. ඇවිදින්න බැරි මිනිස්සු ඉන්න සමාජයක, කතා බහ කරන්න බැරි මිනිස්සු ඉන්න සමාජයක ජීවමාන මගේ තථාගත බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මේ දකුණු දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න උතුම් වූ අසිරිමත් සෝමාවති මහා චෛත්‍ය රාජානන් වහන්සේ බුදුරස් පිහිදුවමින් මුළු ලෝකේටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සතරවරම් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා නිරන්තරයෙන් වන්දනා මාන කරන මේ උතුම් වූ සිද්ධාස්ථානයේ තුල ඉඳගෙන බණ ටිකක් අහන්න වාග්ය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මළුවේ ඉඳගෙන අපි දැන් කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා පින්නතුනි. ඒ තමයි නමස්කාර පහටේ කියනකොටම අපේ හිතට එන්න ඕනේ, අපේ සිතුවිල්ලට එන්න ඕනේ පින්නතුනි. වෙනදා වගේ නමස්කාරය කියන තැනක් නෙමෙයි, වෙනදා වගේ පන්සිල් සමාදන් වෙන තැනක් නෙමෙයි පින්නතුනි. හිතන්න සංසාරේ කවදානම් මට ආය දකුණු දළදා වහන්සේ වැඩ ඉන්න මගේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස අවධානං ආය නමස්කාර කරන්න හම්බෙයි පින්නතුනි. නමස්කාර පාඨය හරි ගියා ගන්න පුළුවන් වෙන්නේ කතා කරන්න පුළුවන් වුණාම, කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම,
ඒ නිසා මේ සියලු දෙනාම නමස්කාර පාඨේ කියනකොට හිතට එන්න ඕන මොකක්? පින්නතුනි අපේ හිතට එන්න ඕනේ මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියන සිතුවිල්ල. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට අපේ හිතට එන්න ඕනේ මම බුදුන් සරණ යමි කියන එක. මොකද පින්නතුනි සිතේ ඇතිවෙන සිතුවිල්ල වැදගත්. බුදුහාමුදුරුවෝ උගන්වනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මේ පින්නතුන්ට පැහැදිලි වෙනවා ඇති පින්නතුනි මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මනසේ ඇතිවෙන්න ඕනේ, හිතේ ඇතිවෙන්න ඕනේ මම ධර්ම රත්නයේ සරණ යමි. එතකොට පින්නතුනි මේ ධර්ම රත්නයේ සරණ යමි කියලා අපි කිව්වේ, අපි අදිස්ථාන කරේ මේ නිකම් ස්ථානයක නෙවෙයි, මේ සුලභ ස්ථානයක නෙවෙයි, විශ්වයේ මහා පුදුම විදිහේ බලගත් ස්ථානයක චෛත්‍ය රාජානන් වහන්සේ තන වන්දනා කරන එක, චෛත්‍ය රාජානන් වහන්සේ තන අදිස්ථාන කරන එක බුදුහාමුදුරුවෝ ඉස්සරහ අදිස්ථාන කරගෙන සංසාරේ මට පිරුවන් සරණ යන්න ලැබේවා. ඒ වගේම පින්වතුනි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි කියනකොට අපේ හිතට එන්න ඕනේ මම මගේ බුදුහාමුදුරුවෝ ළඟ තමයි මේ ප්‍රාණඝාතයෙන් වළකිමි කියන ශික්ෂාපදේ සමාදන් වුණේ. මට සංසාරේ ප්‍රාණඝාතේ කියන අකුසලය අවධාවත් සිද්ධ කරන්න හම්බෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවේ ආනුභාවයෙන් මේ පින්වතුන්ට නිවන් දකින ආත්මයේත් එක්ම ජාති ජාති මధుරෙක්වත් මරන්න හිත පහළ වෙන්න එපා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සෝවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා. දකුණු දලදා හාමුදුරුවෝ වැඩෙන් චෛත්‍ය රාජානන් වහන්සේගේ ආනුභාවයෙන් අපිට සංසාරේ කවදාවත් ප්‍රාණඝාතයක් නම් සිද්ධ කරන්න හම්බෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු කියලා අදිස්ථාන කරමු. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනේ තනතුරු ලැබපු වරදාන වරප්‍රසාද ලැබපු ඒ ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා ආර්ය මහා සංඝ රත්නය පින්නතුනි සංසාරේ අදිස්ථාන කරලා තියෙනවා. සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සංසාරේ නිවන් දකින ආත්මයේ එක්ම අනුන්ගේ දෙයක් කවදාවත් හොරකම් කරන්න, අනුන්ගේ දෙයක් හොරහිතින් ගන්න, හොරයක් කරන්න අවදාවත් මගේ සිත, මගේ කය, මගේ වචනය පෙළඹෙන්න එපා. සාදු කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් සසරට ඉෂ්ට සිද්ධ වෙනවා ඇති. සියලු දෙනාම හදවතට ගන්න ප්‍රාර්ථනා කරන්න. අවදාවත් මට පංචකාමයන් පිළිබඳව ආශාවක් නම් ඇති වෙන්න එපා. නිවන් දකින්නකම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තුරාවටම පංචකාමයේ පිළිබඳ ආශාවක් හැඟීමක් ඇති නොවේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මෙහෙම ප්‍රාර්ථනා කරන්න හේතුව තමයි මේ වගේ පුණ්‍ය භූමියක සංසාරේ කවදානම් පින්නතුනි ආය ජීවමාන බුදුහාමුදුරෝ ඉස්සරහ මෙහෙම ප්‍රාර්ථනා කරන්න ලැබෙයි. ඉතින් හිතන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි. අටින් කතා කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි. ඒ වගේම පින්නතුනි කයෙන් කුසල් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි. කවදාවත් අපි මෙහෙම ප්‍රාර්ථනා කරලා නැතුව ඇති. කවදාවත් අදිස්ථාන කරලා නැතුව ඇති. අපි හැබැයි අද අදිස්ථාන කරනවා
අපි අද ප්‍රාර්ථනා කරනවා මොකද අපි සිල්ලුතුන් බවට පත් වෙලා ඉන්නේ. අපි අදිස්ථාන කරමු, අපි ප්‍රාර්ථනා කරමු සංසාරේ කවදාවත් බොරුවක් කරන්න මගේ හිත පාපයට නැඹුරු වෙන්න එපා. වංචාවක් කරන්න මගේ හිත පාපයට නැඹුරු වෙන්න එපා. දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තාක්කල් මුසාවක් නම් මගේ කටින් පිට වෙන්න එපා. ඒ සඳහා මට ශක්තිය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, සංසාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකම් නිවන් දකින ජාතිය ආත්මය දක්වාම මදයට ප්‍රමාදයට හේතු වෙන මත්ද්‍රව්‍ය සුරාව පාවිච්චි කරන්ට මගේ සිත කය වචනේ කියන තුන්දොර කවදාවත් පෙළඹෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, මෙහෙම දේශනා කරන්ට හේතුව තමයි අපි දන්නවා කොච්චර සිල් සමාදන් වුණත් මේ ආත්මය රැක ගන්නට බැරි වෙයි. මේ ආත්මය ආරක්ෂා කර ගන්නට බැරි වෙයි. හැබැයි සීල පාරමිතාව සම්පූර්ණ කරන්න ඕනේ. ඒකට අදිස්ථාන කරන්න ඕනේ. ඒකට වීරිය වඩන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය, ඒකට අවශ්‍ය කරන ධෛර්යය තමයි මේ ස්ථානයේ තුල අදිස්ථාන කරේ බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, අපි මෙහෙම මේ සුද්ධ භූමිය තුල අදිස්ථාන කරනකොට, ප්‍රාර්ථනා කරනකොට දලදා හාමුදුරුවෝ වන්දනා කරන්න මේ වෙලාවේ සතර වරම් දෙවි මහ රාජෝත්තමයාණන් වහන්සේලා වඩිනවා. 33 කෝටියක් දෙවි හාමුදුරුවෝ වඩිනවා. උන්වහන්සේලා වඩිනකොට උන්වහන්සේලාට පේනවා මේ මනුස්ස ලෝකේ මිනිස්සු පිරිසක් එක්කව වෙලා අදිස්ථාන කරනවා, ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. හරි සිල්වතුන් පිරිසක් පල්ලැහැ ඉන්නවා. එයත්තුන්ගේ බලාපොරොත්තුව සංසාරේ සීලය ආරක්ෂා කරන්ට දෙවියෝ සතුටු වෙනවා. දෙවියෝ සාදුකාර දෙනවා. දෙවියෝ අපිට ආශිර්වාද කරනවා. බුදුරැස් දිහිදුවන ජීවමාන තථාගත බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වගේ හැඟීමක් දැනෙන මේ පුණ්‍ය භූමිය තුල මේ වගේ අදිස්ථාන කරපුවාම මතක තියාගන්න සංසාරේ කවදාවත් පින්නතුනි ප්‍රාණඝාතයක් අපි ආයේ කරන එකක් නැහැ. අනුන්ගේ දෙයක් සොරසිතින් ගන්න එකක් නැහැ. පංචකාමයේ ගැන හැඟීමක් ඇති වෙන එකක් නැහැ. කවදාවත් මුසාවක් පවසන එකක් නැහැ. කවදාවත් මදයට ප්‍රමාදයට හේතු වන අකුසලයක් සිද්ධ කරන එකක් නැහැ. දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් පස්පවින් වලකින්ට මේ පින්නතුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ඇල්ම කැල්ම බැල්ම, දේව පීඨ දේව ආශිර්වාදය, දේව ආරක්ෂාව ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕන පින්නතුනේ කාලෙකින් හත්වෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල එක තත්පරයක්වත් නාස්ති කරන්න එපා. එක තත්පරයක්වත් විනාශ කරගන්න එපා. මේ විදිහට බණ කියන්ට හේතුව, මේ විදිහට දේශනා කරන්නට හේතුව බෞද්ධ භික්ෂුවක් හැටියට මංහාම පුරාම බණ කියාගෙන වඩින හාමුදුරු කෙනෙක් හැටියට මම දන්නවා පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම. මොකද මේ මාසයේ පුරාවට දවස් 31යි පින්නතුනි මම ධර්ම දේශනා 33කට වැඩියෙන් සිද්ධ කරන්න ඕනේ. කොච්චර වෙහෙසක් දැනුණත්, කොච්චර අපහසුතාවයක් දැනුණත් පින්නතුනි මේ පින්කම ඉවර වෙලා මම රත්නපුරේ වඩින්න ඕනේ. මෙච්චර ඕනෑකමින් හරි කරුණාවෙන්, අපරිමිත භක්තියෙන්, අපරිමිත ශ්‍රද්ධාවෙන් බුද්ධ පුත්‍රයෙක් විදියට පින්නතුනි සිව්කොණ සිව් දිසාවේ ධර්ම දේශනා සිද්ධ කරන්නේ මම දන්නවා. අවදාවත් මට කල්ප ගානකින් ආය වණ ගියා ගන්න බැරි වෙයි. කල්ප ගානකින් මම මිනිස්සෙක් කියලා උපදින්න නැති වෙයි. කල්ප ගානකින් මට පැවිද්දෙක් වෙන්න බැරි වෙයි. මගේ භික්ෂූත්වය සම්පූර්ණ කරගන්න බැරි වෙයි. මම මේ කරුණ අවබෝධ කරගත්ත නිසා එක දවසක් නෑර
ධර්ම දේශනා පින්කම් වලට වඩිනවා හරි ඕනකමින් හරි කරුණාවෙන් හරි ශ්‍රද්ධාවෙන්. එලෙසම මේ පින්වතුනුත් කවදාවත් එක දවසක්වත් නාස්ති කරන්න එපා. අද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වතුනි, සත්පුරුෂ අම්මේ තාත්තේ එක දවසක්වත් එක වචනයක්වත් නාස්ති කරන්න එපා. එක දවසක් එක වචනයක් නාස්ති වෙන්නේ කවුරු හින්දාද කියන එක මේ මොහොතේ ඉඳන් කල්පනා කරන්න. මම මේ පින්වතුන්ට බුදුහාමුදුරුවෝ ඉස්සරහ හරිම සරල ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරන්න තේරුම් කරන්න යන පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. යටපත් කරගන්න ඕන අකුසල මුල් තුන. දැන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ මේ අකුසල් මුල් තුන ඉස්මතු වෙන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය අනුව දුක දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. අපි මේ තුලින් තමයි පින්නතුනේ අකුසල් ටික නැති කරන්න ඕනේ. ඒ කොහොමද? මේ පින්නතුන් කල්පනා කරන් ඔයත්තන්ගේ හදවතට කවදා හරි පින්නතුනි ද්වේෂයක් ආවනම් ආවේ කවුරු හින්දාද? ද්වේෂය එන්නේ පින්නතුනි අනුන් නිසා. මේ පින්නතුන් කවදාවත් දැන් ගෙදර ඉන්නකොට, ඒ වගේම බොහොම විවේකීව ඉන්නකොට, තනියම ඉන්නකොට කවදාවත් මේ පින්නතුන්ට කේන්තිය විශ්සලා නැතුව ඇති, තරහ ගිහින් නැතුව ඇති. අපි හැමදාම තරහ ගන්නට නම් බාහිර පුද්ගලයෙක් ඉන්න ඕනේ, බාහිර වස්තුවක් තියෙන්න ඕනේ. මොකටද පින්නතුනි බාහිර වස්තුවකට, බාහිර දෙයකට අපි කේන්ති ගන්න? අනුන් වෙනුවෙන් කේන්ති ගත්තට අපේ පව් පිරෙන්නේ අපිට, අකුසල් පිරෙන්නේ අපිට. මේ පින්නතුන් කල්පනා කරන් පින්නතුනි අපි ඊර්ෂ්‍යා කරා නම් කවදා හරි ඊර්ෂ්‍යා කරේ කාටද? අපි කවදාවත් අපි පින්නතුනි අපි අපිට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. හැබැයි අකුසල් පිරෙන්නේ අපිට. ඒ වගේම පින්නතුනි අපි දෙස් දෙවල් දෙන්නේ අනුන්ට, අකුසල් පිරෙන්නේ අපිට. සංසාරේ දිග්ගැස්සෙන්නේ අපේ. ඒ විතරක් නෙමෙයි ලෝභය ඇති වෙන්නේ අනුන්ගේ දේවල් තුල. ලෝභය ඇති වෙන්නේ බාහිර වස්තු තුල. හැබැයි පිරෙන්නේ අපේ ආධ්‍යාත්මේ. මේ පින්නතුන් කල්පනා කරන් දන්න කියන කාලෙක ඉඳන් ඔය කට ඇරලා මුසාවක් පිට කරා නම් පිට කරේ, ඔය කට ඇරලා බොරුවක් කිව්වා නම් කිව්වේ පින්නතුනි අපිටද අනුන්ටද? අනුන්ට. මේ පින්නතුනි පව් පිරෙන්නේ කාටද? පව් පිරෙන්නේ අපිට. මම විශ්වාස කරනවා මේ පින්නතුන්ට මේ කරුණු තේරුම් ගන්නට ඇති. අනුන් නිසා කවදාවත් පව් පුරව ගන්න එපා. පින්නතුනි අපි වෛර කරන්නේ කාටද? අපි වෛර කරන්නේ අනුන්ට. හැබැයි අකුසල් පිරෙන්නේ අපිට. පින්නතුනි ආධ්‍යාත්මික ලෝකයේ තුල පුදුම විදිහට පව් සිද්ධ කරගන්නේ, අකුසල් පුරව ගන්න පින්නතුනි අනුන් නිසා. මේ පින්නතුන් ගන්නව අම්බපාලි ගණිකාව. අම්බපාලි කියලා කියන්නේ පින්නතුනි තථාගතයන් වහන්සේ සමයේ හිටපු ගණිකාවක්. ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්බපාලි කියලා කියන්නේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදෙච්ච කාන්තාවක්. පින්නතුනි කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්න හේතුව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තමයි පින්නතුනි කල්ප 30කට පෙර එක ආත්මික රහත් මෙහෙණින් වහන්සේලා සමග අම්බපාලිය චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා. චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනකොට එක මෙහෙණින් වහන්සේ නමකගේ කටේ තිබ්බ සෙම ගුලියක් සෑමලුව මත වැටෙනවා. අම්බපාලිය නොබිනා වචනයකින් අරහන්ත වාදේ දෝෂාරෝපණය කරනවා මෙහෙණින් වහන්සේට. පින්නතුනි අපි බණින්නේ අනුන්ට, අපි දෙස් දෙවල් කියන්නේ අනුන්ට. හැබැයි මතක තියාගන්න සංසාරේ විඳවන්න වෙන්නේ අපිට. සංසාරේ අකුසල් පිරෙන්නේ අපේ. අම්බපාලි රහත් මෙහෙණියට දොස් පරස් නැගුවා. අරහන්ත වාදයෙන් දෝෂාරෝපණය කරා. සත්පුරුෂම්මේ තාත්තේ කරපු අකුසලේ වරපතලකම කොච්චරක්ද කියනවනම් කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්න හේතු වුණා. ජීවමාන තථාගතයන් වහන්සේ ඉස්සරහ මේ අම්මලා තාත්තලා සියලු දෙනාම දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන් දෙපින්ද මගේ කටින්
කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න නම් වචනයක් පිට වෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හෙට ඉඳන් මගේ කටින් කාටවත් උහරපයක් කියලා බණින්න හේතු වෙන්න එපා. නොබිනා වචනයක් කියන්න හේතු වෙන්න එපා. දලදා හාමුදුරුවනේ ඒ සඳහා මගේ හිත දමනය කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මට ලැබේවා. මේ පින්වතුන්ට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි මේ විදිහට ප්‍රාර්ථනා කරන්න ඕනේ. පෙරම් පුරන්න ඕනේ. මගේ තථාගත බුදුහාමුදුරු පින්වතුනි කල්ප මේ අසංඛේයවම කල්ප ලක්ෂ ගාණක් සාරා සංඛේය කල්ප ලක්ෂයක් අසංඛේයවම කල්ප ලක්ෂ ගාණක් පාරමිතා සම්පූර්ණ කරන්ට යෙදුණ උන්වහන්සේ කොච්චරනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ විතරක් නෙමෙයි බුද්ධත්වය අවබෝධ කරගන්න සංසාර සාගරයෙන් එතර වෙන්න මහා රාජ්‍ය දන් දුන්න ඇස් ඉස්මස්ලේ දන් දුන්න තමන්ගේ ලේයින් මසින් ජාතක කරපු දරුව දන් දුන්න. එතකොට පින්නතුනි කොච්චරනම් අපි මේ සංසාරේ පාරමිතා පුරන්න ඕනද? මේ පින්නතුන් අද ඊයේ ගෙදරින් පිට වෙනකොට ඔයත්න්ගේ හිතට එන්න ඇති අවුරුදු 15ක් තිස්සේ බුදුහාමුදුරුවෝ ගාව සෝමාවතී මහා සෑරදුන් වහන්සේ ගාව පූජා පවත්වනවා. දූදරුවෝ සියලු වස්තුන් ගෙදර දාලා පින්නතුනි ඔය පිටත් උනේ නෙක්ඛම්ම පාරමිතාව පුරන්. මේ සියලු දෙනා කල්පනා කරන් සියල්ල ගෙදර දාලා මේ ආවේ බුදුහාමුදුරුවෝ හොයාගෙන මේ ආවේ ධර්මය හොයාගෙන මම මේ කියන වචනයක් ගානේ අනේක වාරයක් හිතන්න ඔයත් ප්‍රීතියටපත් වෙයි. ඔයත් සතුටටපත් වෙයි. මේ පින්නතුන්ට මේ කාරණේ පාරමිතාවක් නෙවෙයි. පින්නතුනි අපි මේ නික්මෙච්ච එක කරේ ඔයත්න්ට මතක ඇති සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ යශෝදරා දේවිය දාලා යශෝදරා දේවිය අතෑරලා එදා මාලිගාවෙන් නික්මුනේ බිරිඳ දරුවෝ මහා රාජ්‍ය දන් දීලා මහා රාජ්‍ය අතෑරලා උන්වහන්සේට ඍතු තුනට වැඩ වාසය කරන් ඍතු තුනට බබලෙන් රම්ම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබ්බා. මේ සියල්ල දාලා නික්මුනේ සත්‍ය සොයාගෙන. මේ පින්නතුනි ඔය සියල්ල දාලා දවසකට හරි නික්මුනේ සත්‍ය සොයාගෙන. තථාගත බෝධිසත්වෝ තථාගත බුදුහාමුදුරුවෝ පින්නතුනි සදහටම අතාරින්න නම් අපි වගේ කොච්චරවත් එහෙම යන්න ඇති. අපි වගේ කොච්චරවත් පෙරවස් සමාදන් වෙන්න යන්න ඇති. ශාසන ඉතිහාසයේ බුද්ධ චරිතයේ චරිතාපදානයන් අධ්‍යයනය කරනකොට ඒ කාරණේ මනවින් පැහැදිලි වෙනවා. මේ මහා සෑරදුන් අභියස පාමුල ඉඳගෙන අපට සිහිපත් වෙන්න ඕන කාරණයක් තමයි අපේ බුදුහාමුදුරුවෝ ගැන. උන්වහන්සේ ගැන හිත තමයි උන්වහන්සේ හදවතේ මවාගෙන තමයි මේ මුළු රැය පුරාවටම මේ හෝරාව පුරාවටම අද මේ කාලේ මේ දවස ගත කරන්න ඕනේ. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි චෛත්‍ය රාජානන් වහන්සේලා අභියස අපි ඇවිල්ලා පුද පූජා කරනකොට මේ විදිහේ පින්කම් කරනකොට සංසාරේ පෞකාර මිනිස්සු මේවට ගරහනවා, මේවට දොස් පරස් කියනවා, මේවට අවලහාද නගනවා. හැබැයි අපි ඒවත් අකන්නේ නැහැ. අපි ඒවත් සැලෙන්නේ නැහැ. අකම්පිතව අපේ හිත හොල්ලගන්නේ නැතුව අපි ඇවිල්ලා එදා ඉඳන් මේ දක්වාම පුද පූජා පවත්වනවා. සංසාරේ කවදනම් පින්වතුනි මෙහෙම පුද පූජා පවත්වන්නද? මේ ලෝකේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවනම් එකම වෙලාවට එකම පුද්ගලයෙක් අරමුණු කරගෙන බුද්ධ පූජාව පවත්වන්නේ කාටද? ආහාර ටික දෙන්නේ කාටද? පැන් ටික දෙන්නේ කාටද? මේ ධූපයන් පත්තු කරන්නේ පහන් පත්තු කරන්නේ කාටද? ඒ අපේ බුදුහාමුදුරුවන්ට විතරයි. තථාගතයන් වහන්සේ පින්වතුනි ලැබෙන්න සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. අපේ බුදුහාමුදුරුවෝ අසංඛේය වූ කල්පම ලක්ෂ 4ක් සංසාරේ පුදුම විදිහට දන් දුන්නේ. සංසාරේ මහා රාජ්‍ය ඇස් ඉස්මස්ලේ දන් දුන්නේ. වචනයක් පරිස්සම් කරේ කවුරු වෙනුවෙන්ද? පින්වතුනි අපි වෙනුවෙන්. උන්වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඒක අවස්ථාව බෝධිසත්වයෝ
සංඝ සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. සංඝ සිටුවරයාගේ අපේ බෝධිසත්වයන්ගේ පුතා තමයි පින්නතුනි සුසීම. දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිළිගත් මගධාධිපති බිම්බිසාර රජුරු මාර්ගයේ දෙබස සුදු වැලි ඉහළ නොයෙක් විසිතුරු මල් වැල් එල්ලනවා. වික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේට මෙච්චර ගෞරවයක් ඇයි මෙච්චර පිළිගැනීමක් ඇයි පින්නතුනි අදටත් දලදා කරඬුව වඩම්මනකොට දානේ ගෙදරකට පින්කම් ගෙදරකට කරඬුව වඩම්මනකොට අපි ආසන වලින් නැගිටිනවද නැගිට වෙනවද අපිට නැගිට වෙනව පින්නතුනි මෙච්චර පිළිගැනීමක් පරිනිර්වාණය අවුරුදු 2600ක් ආසන්නයටත් ඇවිල්ලා මේ මොකක්ද උන්වහන්සේ කරපු පින්කම් පින්නතුනි සංඝ බෝධිසත්ව වෙලා ඉන්නකොට හිටපු එකම පුතා සුසීම මේවා මතක තියාගන්න මේවා අහගන්න ලෝකයේ අවලාද නැගුවට ඔය කරන සත්පුරුෂ වැඩ නම් මගේ අම්මේ තාත්තේ අවදාව නවත්තන්න එපා සංඝ බෝධිසත්වයන්ගේ මහානව සුසීම පුතා තාත්තේ මං පැවිදි වෙන්නද අපේ බෝධිසත්වයෝ කැමැත්ත දෙන්නේ සුසීම ගිහිල්ලා තනියෙන් පැවිදි වෙනවා පසේ බුදු කෙනෙක් වෙනවා පරිනිර්වාණයටපත් වෙනවා වේලාසන ඒ ගමේ මිනිස්සු දාස තැන්පත් කරලා චෛත්‍යයක් හදනවා පින්නතුනි සංඝ බෝධිසත්ව පුතා හොයාගෙන අඬ යන ඒ යනකොට පින්නතුනි මිනිස් කොට්ටාසයක් හම්බෙලා අහනවා සුසීම කියලා කෙනෙක් හිටියද අර මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් නම් හිටියේ නැහැ හැබැයි සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටියා පරිනිර්වාණය කරා අපි අන්න ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් හැදුවා අපේ බෝධිසත්වයේ වඩාඩා ගිහිල්ලා පුතා වුණත් පසේ බුදුන් වහන්සේ නම පින්නතුනි ධාතු තැන්පත් චෛත්‍ය තුල තියෙන වල් පැලෑටි ගලවන සුදු වැලි ඉහන අප්‍රමාණ භක්තියෙන් අප්‍රමාණ ගෞරවයෙන් වන්දනා කරනවා සංසාරේ පරිනිර්වාණයටපත් වෙලා අදටත් අපේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මුතු කුඩ අල්ලන්න සේසත් දරන පෙරහැර කරන්ට උන්වහන්සේ කරපු පින්කම මොකක් පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයට පුද සත්කාර කරපු දැන් මේ පින්නතුන් මේ ස්ථානයට ඇවිල්ලා එහෙම පුද සත්කාර කරන් ප්‍රාර්ථනා කරන් සසර වසන තුරු නිවන් දකින්න තුරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා පින් කැමැති පුද්ගලයන්ගේ ආශ්‍රය නිශ්‍රය ලැබේවා ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මඟ දෙපස එළි වේවා කටු කෙහෙලිකම් නැති වේවා උනුරුඩු ඉවත් වේවා බොහෝම නොබෝ දිනකින් සංසාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපේ බෝධිසත්වයන් වහන්සේට වගේ අපිට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගන්න ප්‍රාර්ථනා කරන් තෝණ පින්වතුනි තව කාරණයක් තමයි කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා මේ පින්වතුන් සියලු දෙනාට ලංකාවේ හතර දිග්භාගයේ මේ ස්ථානයේ ඇවිල්ලා මේ ඉඳගෙන ඉන්න මේ පින්වත් අම්මලා තාත්තලා මේ පින්කම් කණියම කරගන්න බෑ කල්යාණ මිත්‍ර එක්කව වෙන්න ඇති පින්වතුනි සසර කවදා හරි නිවන් දකින්න නම් කල්යාණ මිත්‍රයෙක් ඕනේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ශාසනයේ අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද මේ සම්බුද්ධ ශාසනයේ පවතින්නේ අඩක් කල්යාණ මිත්‍රත්වයේ මත නෙමෙයි ශාසනයේ සම්පූර්ණයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විදිහේ පින්කම් කරනවා වගේ ගෙදර ඉන්නකොට මේ තනින් බහැරව ගිහිල්ලා ඉන්නකොට කල්යාණ මිත්‍රයෙක් වෙන්න කල්යාණ මිත්‍රයෙක් වෙන එකේ ආනිසංසය කල්යාණ මිත්‍රයෙක් වෙන එකේ ආනුභාවය තමයි පින්නතුනේ ඔයත්න්ට මතක ඇති අසලපුර 15ක් පොහෝ දිනේ මධ්‍යම රාත්‍රියේදී අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරනකොට පින්නතුනේ මාලිගාවේ ලක්ෂ ගාණක් අශ්වෝ හිටියා දහස් ගාණක් අශ්වෝ හිටියා හරි ධෛර්යවන්ත අශ්වෝ හිටියේ ඒ වගේම ප්‍රතියමතුරු බොහෝ පිරිසක් හිටියා යශෝදරා දේවිය හිටියා සංසාරේ පතාගෙන කවදා හරි මේ බුදු වෙන ගමනට සත්‍ය අවබෝධ කරගන්න ගමනට
පිහිටක් වෙනවා එවණක් වෙනවා කියලා පතාගෙන ආපු බිරිඳක් තමයි යසෝදරාව. එහෙනම් කල්පනා කරන්න අපේ බෝධිසත්වයන් යසෝදරා වගේ බිරිඳක් නොහිටින්ද නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට කල්යාණ මිත්‍රත්වයේ තිබ්බා. සංසාරේ හැම ආත්මයකම ඉස්මස්ලේ දන් දෙනකොට ශාප කරේ නැහැ. දරුවෝ දන් දෙනකොට ශාප කරේ නැහැ. කල්යාණ මිත්‍රත්වයේ පටන් මට සංසාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මම මගේ ස්වාමි පුරුෂයාට යහපත් බිරිඳක් වෙනවා. මම මගේ බිරිඳට යහපත් ස්වාමි පුරුෂයෙක් වෙනවා කියලා පතන් ඒ හින්දා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ මාලිගාව ඇතෑරලා දරුවා ඇතෑරලා බිරිඳ ඇතෑරලා මහා රාජ්‍ය ඇතෑරලා ඇසල සඳ මෝදු වෙනකොට මාලිගාවෙන් එළියට බහිනකොට යසෝදරා ශෝක තිබෙන්නේ යසෝදරා දෙවල් තිබෙන්නේ යසෝදරාවතේ සඳහන් වෙනවා මගේ ස්වාමියා කසාවත් දරනවා මමත් කසාවත් දරනවා මගේ ස්වාමියා දවසට එක වේලයි වළඳන් මට මේ භෝජන එපා මට ආහාර එපා මමත් එක වේලයි වළඳන් ගෞවෙන් ගෞව දිව මාලිග ඉදි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කැලේ තියෙන හැම එකක්ම රසවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් හැරදාලා ගියපු ස්වාමියා හැරදාලා ගියේ තමන්වත් දරුවවත් නෙමෙයි. සංසාරේ අපි දෙන්න එකට පතාගෙන යහපත් අරමුණ සඵල කරගන්න සමෘද්ධිමත් කරගන්න මුදුන්පත් කරගන්න දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න නිවන් දකින්න කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕන. ඒක අපේ ගෙදරින් අපේ බිරිඳගෙන් අපේ දරුවන්ගෙන් අපි ඒක පටන් ගන්න ඕන. හෙට ඉඳන් ගිහිල්ලා අනේකට හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. හෙට ඉඳන් ගෙදරට ගිහිල්ලා අනේකට හොඳ සත්පුරුෂයෙක් වෙන්න. ඒ විතරක් නෙමෙයි තන්න ඇමතියට කියනවා අන්ත කශ්ව ලෑස්ති කරගන්න. පින්නතුන් මාලිගාවේ දහස් ගාණක් ලක්ෂ ගාණක් අශ්වයෝ ඉන්නකොට මොකටද පින්නතුනේ කන්තක විතරක් ලෑස්ති කරගන්න කිව්වේ? කන්තක තමයි මගේ අම්මේ තාත්තේ මගේ බෝධිසත්වයොත් එක්ක සංසාරේ පතාගෙන ආවේ මේ ගමනකට යනවා කියලා. කන්තකත් එක්ක එනකොට පින්නතුනේ මේ රංජනාවේ වතුර කන්තක තන්න ඇමතියයි අපේ බෝධිසත්වයෝ කරපින්නාගෙන පිට උඩ තියාගෙන මේ රංජනාව එතර වෙනවා. මේ රංජනාවෙන් එතර වෙලා වැලි තලාවට ආවට පස්සේ පින්නතුනේ රන් රිදී මුතුමැණික් සියලු ආභරණ ගලවලා අපේ බෝධිසත්වයෝ සංසාර ගනුදෙනුව ඉවර කරන් සංසාර ගනුදෙනුව නිමා කරන් ආභරණ ටික තන් නැමතියාට දෙනකොට කන්තකස්වය මේ තිරසන දන්නවා සංසාරේ පතාගෙන ආපු මගේ ස්වාමියා මම රැකපු මගේ ස්වාමියා මම එක්කෙනෙකු මගේ ස්වාමියාගේ මම දැන් වෙන් වෙනවා වෙන්නේ මේ දුක අන්තකට දරා ගන්න බැරි වෙනවා පින්වත්නි අන්තක ක්ලාන්ත වෙනවා සංසාරේ බුදු වෙනකොට බෝධිසත්වයේ අපිනිෂ්ක්‍රමණය කරනකොට සිවුරු පූජා කරන් පරිස්කාර පූජා කරන් පතාගෙන ආපු පින් පුරා පාරමිතා පුරපු අධිෂ්ඨාන කරපු ගටිකාර බ්‍රහ්මයා සිවුරු පරිස්කාර පූජා කරන කෙස් ගටිය කපලා උඩුකුණට විසික් කරනකොට මහා බ්‍රහ්මයා ඇවිල්ලා සත්ව දේවේන්ද්‍රය ඇවිල්ලා කෙස් ටික උඩට රන් දැලකින් පිළිගන්නවා. මේ කාරණේ කන්තක දෙවෙනි වටේ දකින්නවා සිවුරු දරාගත් කසාවත් කරපු තම ස්වාමියා දුටුපමණේ මේ ත්‍රිසං සත්‍යයාගේ පින්නතුනේ කන්තක අශ්වයාගේ පපුව පැලිලා මැරෙනවා. එහෙමයි පින්නතුනේ සංසාරේ පතාගෙන ඇවිල්ලා බුදු වෙන්න උදව් කරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උදව් කරේ. අපි ප්‍රාර්ථනා කරන් අපි පතන් අපි ආශිර්වාද කරන් අපි අධිෂ්ඨාන කරන් මට කවදා හරි සංසාරේ පින් කරන්ට නිවන් දකින්න ඒ වගේ කල්යාණ මිත්‍රෝ ලැබේවා ප්‍රාර්ථනා කරනවා වගේ ඊළඟට අපි මේ පියවර ටික අනුගමනය කරමු. මගේ මේ රත්තරන් අම්මලා තාත්තලා අද ඉඳන් ගෙදර ගිහිල්ලා හෙට උදෑසන අනිද්දා උදෑසන මින්මත්තට හැමදාම මම පින්නතුනේ මේ කාරණා හැමදාම බණවලට කියනවා හැම තැනම කියනවා මේ පින්වත් අම්මලාට තාත්තලාට බොහොම ඕනෑකමින් කියන්නේ ගෙදර ගියපු දා පහුවදා ඉඳන් උදේ නැගිටින්
නැගිටලා වතුර වීදුරුවක් ගන්න අරගෙන ඕක තථාගත බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. පින්තුනි පින් සිද්ධ වෙන්නේ නැහැ. උදේ පාන්දර මගේ බුදුහාමුදුරුවන්ට පෙන් පූජාව සිද්ධ කරා පින් සිද්ධ වෙනවා. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තරය තමයි අපේ බුදුහාමුදුරුවෝ. පින්තුනි ගෙදර ගියපු දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මේක උදේට කරා. පින්තුනි පෙන් ටික බුදුහාමුදුරුවන්ට කියලා අත් දෙක නලලට ගන්නකොට පුදුම හැකියාවක් ඇති වෙයි. අවධාවක් වරදින්නේ කිරිතුරුව වගේ හදයයි. උදේට මොනවා හරි විලපු ගමන් පීරිසියක් අරගෙන ඕකට බත්තරි භාගයක් දාලා අනේ බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න දෙවියෝ බලනවා. අවධාවක් ඒ ගෙදර රණ්ඩු දබර ඇති වෙන්නේ නැහැ. අවධාවක් ඒ ගෙදර තෝ කියලා කවුරුවත් කතා කරන එකක් නැහැ. මම දේශනා කරනවට මම කියනවට සත්පුරුෂ පින්තුනි ගෙදර ගිහින් ඔය ටික සංවිධානය කරගන්න. සතියක් කරන් දෙකක් කරන් අස් 50 පිටයන්ට ප්‍රතිඵල ලැබෙයි. එහෙම කරලා තමයි බුද්ධ රත කියන එක හරියට පුරුදු වෙන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ මේ රංජනාවෙන් පස්සේ පින්තුනි බලන්න කල්පනා කරන්න උන්වහන්සේ පුදුම විදියට දුෂ්කර ක්‍රියා කරන අපේ බුදුහාමුදුරුවෝ පින්තුනි කවුරු වෙනුවෙන්ද මේ කරේ? මේ කරේ අපි වෙනුවෙන්. මහරජ මහා සැප සම්පත් අතහැර අප්‍රමාණ විදියට දුක් විඳේ අපි වෙනුවෙන්. සුමේද බෝසත් අවදිය තුලදී පින්තුනි දීපංකර පාද මූලේ සංසාර ගනුදෙනුව නිවර කරන් නිවන් දකින්න අවස්ථාව තිබ්බත් දීපංකර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දේශනා කරනවා මේ අනාගතේ මතු බුදු වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ එහෙමයි පතාගෙන ආවේ. සකල ලෝකවාසී සත්වය සංසාර දුකින් එතර කරන්ට අපේ බුදුහාමුදුරුවෝ අප්‍රමාණ දුක් විඳේ. එහෙනම් පින්තුනි උන්වහන්සේ විඳපු දුක් වලට උන්වහන්සේ කරපු කැපකිරීම වලට සාධාරණයක් කරන්ට කාලය ඇවිල්ලා නැත්ති මේ සරණං මඤ්ඤං ධම්මෝ මේ සරණං මරං අපිට අපේ ධර්ම රත්නේ තොර සරණක් තියෙන්න බෑ. ඒ නිසා සත්පුරුෂ පින්තුනි උන්වහන්සේ දේශනා කරපු විදිහට සීලය ආරක්ෂා කරන් විස් වචන කියන එක නවත්තන් පරුස වචන කියන එක නවත්තන් හෙට ඉඳන් අපේ ගෙදර කවදාවත් උසාවක් කියන්න එපා. අනේකගේ හිතක් විදෙන්න නම් කවදාවත් කටයුතු කරන්න එපා. ධර්මයට අනුව ජීවත් වෙනවා නම් බොහෝම සරල කාරණයක් මේ පිටුතුන්ට පැහැදිලි කරන්නම්. වේලුද්ධාරාජ ගමට බුදුහාමුදුරුවෝ වැඩියට පස්සේ පිටුතුනේ බමුණෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ අපේ රන් දෙදීම සුභාවනු ධරණ මිනිස්සු අපිට පිළිගන්න පුළුවන් දරන්න පුළුවන් ධර්මයක් දේශනා කරන් උන්වහන්සේ පිටුතුනේ අත්ූපනායක ධර්ම දේශනා කරනවා. මේ පින්තුන් අදිස්ථාන කරන් ආමුදුරුවනේ බුදුහාමුදුරුවනේ මම හෙට ඉඳන් මම අකමැති දෙයක් හෙට ඉඳන් කිසි කෙනෙකුට කරන්නේ නැහැ. පින්තුනි අපි කැමති නැහැ අපිට බණිනවට. ඒ වගේම තමයි අනිත් පුද්ගලයෝ කැමති නැහැ ඒ පුද්ගලයන්ට බණිනවට. අපිට වෙනවට අකමැති දේවල් කවදාවත් අනුන්ට කරන්න එපා. මම විශ්වාස කරනවා මේ පින්වතුන්ට මම මේ දේශනා කරන කාරණා පැහැදිලි වෙනවා ඇති කියලා. තව කාරණයක් මතක් කරගමු. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙන්න ඕන. මේ වගේ මහ ගැඹුරක් නෑ. මේ තථාගත දර්ශනය හරි ප්‍රායෝගිකයි. හරි පැහැදිලි. මහ පොළොවේ පය ගහලා ඉන්න අපිට බොහොම පහසුවෙන් පිළිපදින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උගන්වනවා උබ්බභාසි උබ්බවාසි පින්නතුනි මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. මිනිස්සුත් එක්ක හොඳට කතා කරන්න. මේ විදිහට මේ පෞල් පන්සල වගේ තියාගන්න. අපේ හිතවල වෛරක්කාරයෝ ඉන්නවනම් මේ මොහොතේම අයි කරන්න. ආගිවත් අපේ හිතවල ඇති මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන වෛරයේ එල්බගෙන වෛරයේ බැහැගෙන ඇති
ඔබ නවත්තන්න. මේ මොහොතේ යම් නවත්තන්න. කාටවත් වෛර කරන්න එපා. කාටවත් දෙස් දෙවල් කියන්න එපා. කාටවත් නිඳා කරන්න එපා. කොච්චර හිත මේ මට්ටමට හැදුනත් අපේ බෝධිසත්වයන් වහන්සේ මතක් කරගන්න. මතකද පින්නතුනේ ශාන්තිමාදී ජාතකයේ තුල අපේ බෝධිසත්වයන්ට කලාඹු රජුරු අන්තපුර කාන්තාවන්ට වණ කිව්වාය කියන වරදට අපේ බෝධිසත්වයෝ අල්ලගෙන හොඳටම කලනවා, හොඳටම පෙරනවා, අතපය කපනවා, ඇස් ගෙඩි දෙක උගුල්ලනවා, කට කපනවා, කටු මුගුරක් අරගෙන පපුව තලනවා. මෙච්චර හිරිහැර කරනකොට අපේ බෝධිසත්වයෝ පින්නතුනේ නිකමටවත් තෝ කියලාවත් කිව්වේ නැහැ. එක වචනයක්වත් පිට කරේ නැහැ. මම ශාන්තිවාදී වෙමි. මම ශාන්තිවාදී වෙමි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට මේ ධර්මයෙන් තොර සරණක් නැහැ. ඒ හින්දා මම ධර්මයට අනුව ජීවත් වෙනවා. අරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන්නේ අපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කච්චේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරේවා, අවමන් නොකරේවා කියන අදිස්ථානයෙන් අපිට කවුරු වෛර කරත් පින්නතුනි අපිට වෛර කරන්න පිටස්තර පුද්ගලයෝ ඇත්තන්ට මෛත්‍රී කරන එක අපේ යුතුයකම. මතක තියාගන්න මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා. වෛරය තියෙන මිනිස්සු වෛර කරනවා. ක්‍රෝධය තියෙන මිනිස්සු ක්‍රෝධ කරනවා. අදවතේ කේන්තිය තියෙන මිනිස්සු දෙස් දෙවල් දෙනවා. ඒවා කරන එක අනුන්ගේ වැඩක්. යහපත මෛත්‍රී කරුණාව සිත සමාධිය ප්‍රාර්ථනා කරන එක පතුරවන එක අපේ වැඩක්. අදිස්ථාන කරගන්න ලෝකයාගෙන් මොන චෝදනා ආවත් අක්කොච්චිමං අවදිමං අදිනිමං ආසිමේ අපාසිමේ ඒකං උපනයන්ති වේරං ඒ සූප සම්මතේ තේ සන්න සම්පති. ඉන්නත්නි වෛරේ නැති වෙන්න නම් මේ ක්‍රෝධේ නැති වෙන්න නම් මෛත්‍රී කරන්න ඕනේ. අවෛරේ තියෙන්න ඕනේ. ඒකනේ තථාගත බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඒ නිසා හෙට ඉඳන් ඒ විදිහට ජීවත් වෙන්න. අනුන්ගෙන් අපිට ලැබෙන්න තියෙන දේට වඩා අපෙන් මොනවාද අනුන්ට කෙරෙන්න ඕනේ කියන එක හිතන්න. මේ සරල මේ ප්‍රායෝගික දර්ශනය නිරන්තරයෙන් විශේෂ තියාගෙන නිරන්තරයෙන් අවබෝධ කරගන්න, හදවත තුළ තැන්පත් කරගන්න. ඒ නිසා මේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ පින්වත් සියලු දෙනාට සෝවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ලැබේවා. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි මේ දඹුරු ශ්‍රී දලදා හාමුදුරුවෝ වැඩයි සෝමාවතී මහා සෑරදුන් අභියස මේ කරන පූජාවන් මේ වන්දනාමාන කරන් මේ චෛත්‍ය රාජානන් වහන්සේ දිහා බලාගෙන දොරොත් මුදුන් තබාගෙන අපි මේ කටයුතු කරන්න පින්නතුනේ උන්වහන්සේ මේ ලෝකයේ ඉන්න සෑම දෙවියෙක්ගෙම සෑම මිනිසෙක්ගෙම ආමිෂයට ප්‍රතිපත්තියට මේ සියලු පූජාවන්ට සුදුසු වෙච්ච අවධාවත් වචනකින්වත් එක හිතකින්වත් එක කයකින්වත් අවධාවත් කෙලසක් අවධාවත් රහසින්වත් පාපයක් කරපු උත්මේ නෙමෙයි. සංසාරේ පුදුම විදියට පින් කරපු බුදු බව පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා බුදු බව ලබාගෙන බුද්ධත්වය අවබෝධ කරගෙන මේ කෙලසක් වල ආඥා චක්‍රයේ පතුරවාගෙන ධර්ම දේශනා කරපු අපේ තථාගතයන් වහන්සේ පාමුල අපේ තථාගතයන් වහන්සේ අභියස ඉන්නේ. ඒ නිසා පින්වතුනි මේ ආමිෂයේ වගේ ප්‍රතිපත්තිය හැසිරෙන්න අදිස්ථාන කරන් ආමිෂයේ වගේ ධර්මයට අනුව ජීවත් වෙන්න අදිස්ථාන කරන් බණ අහනවා වගේ පින්වතුනි ධාරණය කරගන්නවා වගේ මේ විදිහට හැසිරෙන්න මතක තියාගන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු අවදාහරි ධර්මයේ විසින් ආරක්ෂා කරන මේ කරුණ පින්වතුනි මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ ජීවිතය තුළ දරුවෝ හදනවා, ධනය හම්බ කරනවා, ඒ වගේම ගෙවල් දොරවල් හදනවා, යාන වාහන නිවාස තියෙනවා. මේවා පරිභෝජනය කරන්න ඕන. මේවා හම්බ කරන්න ඕන. හැබැයි
එකක් මතක තියාගන්න මේ දේශනාව තුල එකදු කරුණක්වත් හිතට නොගත්තට කමක් නැහැ. මේ කාරණය හොඳින් අවධාරණය කරගන්න මතක තියාගන්න පින්නතුනි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ නැහැ. මේ ලෝකේ වෙන දේ අපිට කවදාවත් හිතා ගන්න බෑ. වෙනස් වෙනව නේද කියන එක මතක තියාගෙන ජීවත් වෙන්න. අපි මේ දවසින් දවස මොකේද ඇදෙන්නේ? පින්නතුනි අපි දවසින් දවස මරණයට ඇදෙන්නේ කියන එක සිහිපත් කරගන්න. දවසින් දවස ජරාවට ව්‍යාධියට ඇදෙන්නේ කියන එක සිහිපත් කරගන්න. බුදුහාමුදුරුවෝ උගන්වනවා අත්තාහි අත්නෝ නත්ති. දවසක් වෙනවා පින්නතුනි ජීවිතේ අපිට අපිවත් නැති වෙනවා. මේ පින්නතුන් මොකක්ද පින්නතුනි මේ අපිට අපිවත් නැති වෙනවා කියලා කියන්නේ? දැන් බලන්න මේ මගේ අත දැන් පුද්ගලිකව හිතන්න අත ඉස්සරහට අරගෙන හිතන්න ජීවිතේ දවසක් ඉන්නේ නැද්ද? මගේ ඉස්සරහට තියෙන වතුර වීදුරුව මගේ අතට ගන්න බැරි වෙන දවසක් එනවා. මේ පින්නතුන් ඕන තරම් දැකලා ඇති ඔය හැන්දේ කවන පොවන ලෙඩු ඒක හැම තැනම තියෙන. ඒකට පින්නතුනි ධනය බලපාන්නේ. ඒකට දරුවෝ සලකන නොසලකන එක බලපාන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ අපිට අපිවත් නැති වෙනවා. මගේ අතින් මට දවසක් එනවා පින්නතුනි මට කෑම ටිකක් කන්න බැරි. කල්පනා කරන් අපිට ඕක වෙන්නේ නැද්ද කියලා. පින්නතුනි මගේ කට දවසක් එනවා මගේ කටින් මට බත් ටිකක් ගා ගන්න බැරි. දවසක් එනවා මගේ කටින් මට කතා කරන්න බැරි. අපි නඩත්තු කරන මේ ලෝකේ ආසන්නම වස්තුව වෙච්ච අපි ශරීරයේ අපේ පාලනයේ ගිලිහෙනකොට අපිට වැඩක් නැති වෙනකොට තමයි බුදුහාමුදුරුවෝ ඉගන්වුවේ පුත්තෝ ධනං කවර පුත්තුද කවර ධනයක් මේක හොඳට හිතට ගන්න. මේක තේරුම් ගන්න. අපිට මෙහෙම වෙන්න තියෙනව නේද කියන එක දැනගෙන ජීවත් වෙන්න. මොකද පින්නතුනේ අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. දකින්න ඇති අර පහුගිය දවස්වල ඉන්දියාවේ සිද්ධ වෙච්ච ගුවන් යාන අනතුර මම ඒක ඉගෙන ගත්ත දරුවෝ වගේක් හිටියා. ළමයි වගේක්. යාළගේ ඉංගලන්තේ යාළුවෝ අරලින්ද ගියේ අලහබාද් ගුවන් තොටුපළට. එනතුරු සමු දීලා ගුවන් තොටුපළෙන් එළියට ඇවිල්ලා ෆ්ලයිට් එක යනකම් බලාගෙන හිටියා කිව්වා. හරි දුකට හරි වේදනාවට හාමුදුරනේ විනාඩියක් යන්න බැරි වුණා. ෆ්ලයිට් එකේ ගිහිල්ලා බිල්ඩින් එකේ හැප්පිලා පිපුරුවා. උඩුණ ගිනිගත් මිනිස්සු සේරමත් මැරිලා පින්නතුන එක මිනිස්සෙක් ඉතුරුණා. මතක තියාගන්න. සම්මන් දල්හම් කිත්ති කරෝ කර්මයේ දැඩි වුණාම මොකක් නම් කරන්න අච්චර රාසන්තරාව ගිනි ගන්නකොට ඒක මැද්දෙන් ආව ගින්දර මැද්දෙන් ආව විස්මිතයි. කර්ම ශක්තිය කර්මයේ බලය මේවා විශ්වාස කරන්න. මේක ශ්‍රණයකින් මේවා නැති වෙන්න පුළුවන්. අපි හිතන දේවල් අවධාවත් මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නේ. මේ ලෝකේ හැම එකක්ම තප්පරේ වෙනස් වෙනවා. වෙනස් වෙන එකට මුහුණ දෙන්න. වෙනස් වෙන එකට මුහුණ දෙන්න නම් මගේ අම්මේ තාත්තේ හැම මොහොතේම ආස්වාදයේ මිදි. හැබැයි අනික් පැත්තෙන් ඒකේ තියෙන ආදීනව දකින්න. මේ ලෝකේ සපයි කියන හොඳයි කියන වේදිකාව තුල පින්නතුනි එක පැත්තයි හොඳයි කියලා තියෙන්නේ. අපි හොඳයි කියලා තීරණය කරන සපයි කියලා තීරණය කරන හැම එකකම පැත්තක් තියෙනවා. ලොකු දුකක් තියෙනවා. ජීවිතේ ආපස්සට කල්පනා කරලා බලන්න. මෙතෙක් සපයි හොඳයි කියලා ගත්ත හැම තීරණයක් නිසා දුක් වෙන අවස්ථාවක් නැත්. මතක තියාගන්න. විවාහ වෙන්නේ සතුටින් ඉන්න. දවසක් එයි විවාහය කලකිරෙන. දරුවෝ හදන්නේ සතුටින් ඉන්න. දවසක් එයි දරුවෝ ගැන කලකිරෙන.
හැම එකකම හොඳයි සපයි කියලා කියන එකක් අධික තෘෂ්ණාවෙන් අල්ලගත්තාම පින්වත්නි කලකිරීම ඇති වෙනවා. ඊළඟට මේ අම්මලා තාත්තලා හිතන් තථාගතයන් වහන්සේ මරණානුස්සතිය තුල මේ කාරණා දේශනා කරනවා පින්වතුනි. මේ අම්මලා තාත්තලා මේ පින්වතුන් ඔය දැකලත් ඇති. දැන් ජීවිතේ දවසක් එනවා. පින්වතුනි අපි අකමැත්තෙන් කරන හැම එකක්ම කරන්න වෙනවා. අකමැත්තෙන් කරන හැම එකක්ම අපිට කරන්න වෙනවා. මේ පින්වතුන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න කැමති? අපි ඒකට කවුරුවත් කැමති නෑ. හැබැයි පින්වතුනි ජීවිතේ දවසක් එන්නේ නැද්ද? දැකලා තියෙනවා නේද? අපි නිදාගෙන ඉන්න ඇඳගාව බකට් එකකට කෙල ගහන්න වෙන්නේ. අපි නිදාගෙන ඉන්න ඇඳගාව බකට් එකකට සෙම කාරන්න වෙන්නේ. අප්පිරිය පිළිකුල් කියන කොට ජුගුප්සා ජනකයි. ඒක නෙමෙයිද යථාර්ථය. ඕකට ධනය බලපානවා. ඕකට දරුවෝ සලකන එක බලපානවා. අපි ඕක මුහුණ දෙන්න තියෙන අපි කැමති නෑ මල මුත්‍රාවලට. එතන ජීවිතේ දවසක් එන්නේ නැද්ද? නිදාගෙන ඉන්න ඇඳ උඩ මල මුත්‍රා කරන්ට වෙයි. අපි කොච්චර අකමැති වුණත් දැකලා තියෙනවද අර මල පහ වෙන පැකට් එක බඩේ ළඟනේ. ඕකට වයසක් තියෙනවා. ඕකට දරුවෝ සලකන එක බලපාන්නේ. තත්වේ තරා දිරම් අත්තාහියක් කරනෝ නැති බුදුරු උගන්වනවා. අපිට අපිවත් නැති වෙන කල පුතෝ ධනං කවර ධනයක් කවර පුතුද වෙනතුනේ මතක තියාගන්න. ජීවිතේ දවසක් එනවා අපි කැමති ඇඳුම් දැන් ඇඳට විවිධ මෝස්තර කරාට කවුරු හරි කෙනෙක් ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් විලිවහ ගන්න වෙන දවසක් එනවා. මේ පිටුතුන් ඕනතරම් ඕව දැකලා දැක්කා වගේම මටත් මේක වෙනවන්නේ නේද කියන එක දැන් හිතන් සංසාරේ තියෙන භයානකකම මේකේ තියෙන වේදනාකාරී පැත්ත දවසක් එනවා. පිටුතුනි අපිට දැන් බෑ එක දවසක් අපිට නොනා ඉන්න පුළුවන්. අපිට දැන් එක දවසක් නොනා ඉන්න බෑ. හැබැයි දවසක් වෙයි මාස ගානක් නොනා ඉන්න වෙනවා. පුදුම විදිහට පිළිකුලෙන් ඉන්න වෙනවා. ඇඳේ එක පැත්තට ඉඳලා තුවාල හැදිච්ච ලෙඩු දැකලා කායික වේදනාව මානසික වේදනාව පොළවේ පය ගහ ගන්න බැරි දවසක් එනවා පින්නතොනේ. අප්‍රමාණ නොසෑහෙන වතුර තිබ්බට දවසක් එයි මේ කටින් ආය කවදාවත් වතුර ටිකක් බොන්න බැරි වෙන. ඔච්චර බඩගින්න තිබ්බත් මේකෙන් වත් කටක් කා ගන්න බැරි වෙන දවසක් එයි. බුදුහාමුදුරුවෝ උගන්වපු දුක ජරා ව්‍යාධිය තුල මේවා තියෙන්නේ. එහෙම උත්පල වුණාට පස්සේ ආය පින් කරන එක, ආය කතා කරන එක, ආය සිල් ගන්න එක, ආය නමස්කාර කරන එක අවධාන මේ සංසාරේ මට ආය මේ දකුණු දලදා හාමුදුරුවෝ වැඩයි සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ වඳින්න පුදන් මේ සංසාරේ පින්නතුනි කවදානම් හම්බෙයි. කවදානම් අය මේ භූමිය තුල පය ගහන්න හම්බෙයි. කවදානම් මගේ බුදුහාමුදුරුවෝ පෑන් ටික ගිලන්පස ටික තියාගන්න හම්බෙයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ අප්‍රමාදීව පිටරන් වචනේ පරිස්සම් කරගන්න බුද්ධවත හොඳට කරන් මෙහෙම ජරාවට ව්‍යාධිය පත් වෙන අපි තමයි අපිට මේකේ එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. ආත් එක්කවත් පින්නතුනේ මේකේ වෛර පිරිමහන්න කාලයක් නැහැ. ඒ නිසා හරි හොඳ සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජීවමාන තථාගතයන් වහන්සේ මගේ බුදුහාමුදුරුවෝ වැඩේ
මේ භූමිය තුල තියෙන ආනුභාවයේ ශක්තිය මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කියපු බණ පදයක් ගානේ මේ මාතලේ ප්‍රදේශයේ පැමිණුණු අපේ මේ මහත්මිය ඇතුළු මේ සියලු දෙනාට ආයුරාෝග්‍ය සම්පන්නිය නිදුක් නිරෝගී භාවයේ ලැබේවා. සාදු කියලා සියලු දෙනා ප්‍රාර්ථනා